dark side of Italy. ඇස්වලට පේන්නේ කලාකෘතියක්. හැබැයි ත්‍රොටල් එකක් අල්ලන ගමන් පාරම තීරණය කරන ඉතාලි විනාශයක්. මතක තියාගන්න මේක වේගය ගැන කතාවක් නෙවෙයි. මේක පාරේ Tamanගේ රාජකීය ආධිපත්‍යය පතරවන අසම සම යක්ෂයාගේ කතාවක්. ඉතාලියේ අඳුරු මාස්ටර්පීස් එක. මේ තමයි MV Agusta Brutale 1000RR. ජපානයේ ඩාර්ක් සයිඩ් එක ගැන අපි ඕනෑතරම් අහලා තියෙනවා. හැබැයි ඉතාලියේ MV Agusta කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් රාජකීය අභිමානයක්. ඔවුන්ගේ දර්ශනය තමයි මෝටර්සයිකල් ආර්ට්. ඔවුන් හදන්නේ බයික් නෙවෙයි, රෝද දෙකේ කලාකෘති. හැබැයි මේ Brutale 1000RR කියන්නේ ඒ කලාගාරයේ ඇතුලේ ඉන්න දාමරිකයා. මේක නිකම්ම යන්ත්‍රයක් නෙවෙයි. මේක ඉතාලි ඉතිහාසයේ අති නවීනතම තාක්ෂණය සහ මිලිටරි ගුවන් යානයක තියෙන ඒ බියකරු පෙනුම එකට මුසු කරලා හදපු මෙකැනිකල් ටෙරර් එකක්. දැන් අපි යමු මේ යක්ෂයාගේ බියකරු හදවත ඇතුළට. මේකේ බොනෙට් එක යට හැංගිලා ඉන්නේ CC 998ක 998cc inline 4 මෘගයෙක්. හැබැයි මේක සාමාන්‍ය එන්ජිමක් නෙවෙයි. ෆෝමියුලා 1 තාක්ෂණයෙන් ආභාස ලබපු රේඩියල් වැල්ව්ස් පද්ධතියක් සහ ටයිටේනියම් කනෙක්ටිංగ్ රොඩ්ස් මේක ඇතුළත්. 13000 RPM සීමාව පහු කරද්දී මේ එන්ජිමෙන් නිකුත් කරන අශ්ව බල 208ක දැවන්ත බලය පාලනය කරන්න නම් ඔයාට නියම යකඩ පෙනහලු තියෙන්නම ඕනේ. මේකේ සද්දේ ඒක හරියට ඉතාලි ඔපෙරා එකක් මැද්දේ සිද්ධ වෙන වෙඩි තැබීමක් වගේ. 116.5 nm ටෝක් එකක් එක්ක ඇක්සලරේටර් එක අඹරද්දී ඔයාට දැනෙන්නේ ඔයාව අහසට විසි වෙන්න යනවා වගේ හැඟීමක්. ගොඩක් අය හිතනවා මේක නිකම්ම පාරේ පදින්න හදපු තවත් එක නේකඩ් බයික් එකක් කියලා. ඒක අමූලික බොරුවක්. MV Agusta සමාගම මේකේ හැම අංගලක්ම අතින් නිම කරන්නේ ඉතාමත් සූක්ෂම විදිහට. මේකේ තියෙන රහස තමයි අධික වේගයෙන් යද්දි බයික් එක බිමට අලවලා තියාගන්න පාවිච්චි කරලා තියෙන ඉන්ටග්‍රේටඩ් වින්ග්ලට්ස් පද්ධතිය. මේක සාමාන්‍ය නේකඩ් බයික් වල දකින්න ලැබෙන්නේ නැති මිලිටරි ජෙට් යානවල දකින්න ලැබෙන තාක්ෂණයක්. ඒ වගේම මේකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම කාබන් ෆයිබර් වලින් නිම වුණු ශරීරයක්. පැයට කිලෝමීටර් 300ක සීමාව පහු කරන මේ යක්ෂයාට තත්පර 3කටත් වඩා අඩු කාලයකින් පැයට කිලෝමීටර් 100 සීමාව පහු කරන්න පුරුවන්. මේකේ තියෙන 6 axis IMU පද්ධතිය නිසා ඕනෑම වංගුවකදී බයික් එකේ ග්‍රිප් එක මාර විදියට පාලනය වෙනවා. Öhlins electronic suspension සහ Brembo Stylema brake පද්ධතිය නිසා කොච්චර වේගයෙන් ගියත් මේ මෘගයාව පාලනය කරන්න ඔයාට ලොකු සහයෝගයක් ලැබෙනවා. රේස් ට්‍රැක් එකට වගේම හයිවේ එකටත් එක වගේ ගැලපෙන රයිඩිං මෝඩ්ස් 4ක් මේකට ඇතුළත්. මේකේ පෙනුම ගැන කියන්න වචන නැහැ. ඒ අමුතුම හැඩේ හෙඩ්ලයිට් එකත් පිටිපස්සේ තියෙන සිග්නිචර් 4 pipe exhaust පද්ධතිය දැක්කම ඕනෑම කෙනෙක්ගේ හිත නැවතිලා යනවා මේ ඉතාලි අග්‍රජිනිය ළඟ. පාරේ යද්දි මේක එන්නේ නියම ඩාර්ක් සොවරින් කෙනෙක්ගේ අභිමානයක්. හැබැයි මතක තියාගන්න මේ වගේ යක්ෂයෙක්ව පාලනය කරන එක ලේසි නැහැ. අධික රක්වීම සහ නඩත්තු වියදම් මේකේ තියෙන ලොකුම අභියෝග. මේකේ පෙට්‍රල් පිපාස සහ නඩත්තුවට යන වියදම දැක්කම ඔයාට හිතෙනවා මේක නියම ඉතාලි දිව්‍යංගනාවක් වගේ කියලා. ඒ වගේම මේක පටන් ගන්න අයට නම් කොහොමත් ගැලපෙන්නේ නැති ප්‍රවේශමින් පාලනය කළ යුතු බියකරු ආයුධයක්. කලාවයි භීෂණයයි එකට මුසු වුණු මේ වගේ තවත් යක්ෂයෙක් ආයේ කවදාවත් බිහි වෙන්න එකක් නැහැ. මේක සැබෑ යාන්ත්‍රික කලාකෘතියක්. ඔයාට ඕනේ අහසට විසි වෙන වේගයකුයි මුළු ලෝකෙම හැරිලා බලන ලස්සනකුයි නම් MV Agusta Brutale 1000RR කියන්නේ ඔයාගේ ඒ සිහිනය සැබෑ කරන එකම යන්ත්‍රයයි. ඉතින් යාළුවනේ ඔයා තෝරගන්නේ ජපානයේ ඒ අඳුරු Master of Torque MT10 එකද නැත්නම් ඉතාලියේ මේ Art plus Violence මහාධිරාජයා Brutale 1000RR එකද? ඔයාගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක JDM සහ යුරෝපීය බයික්ස් වලට පිස්සු වැටුණු හැමෝටම පේන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.